සුබම සුබ දවසක් වේවා යාළුවනේ. ඔන්න මම අදත් මගේ 56 වෙනි ප්ලාන්ට් සේල් එක අරගෙන ආවා. ඉතින් මගෙන් පැල මිලදී අරගෙන මාව සබ්ස්ක්‍රයිබ් කරපු මට ලයික් කමන්ට් කරන සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හරි සතුටුයි මගේ 56 වෙනි සේල් එක මේ. මෙච්චර දවස් මට මේ සේල් එක කරගෙන යන්න ලොකු පන්නරයක් ලැබුණේ ඔයාලා නිසා තමයි. මගෙන් පැල ගන්න මිස්ලා ගොඩක් හිතවත් වෙච්ච මේ මිස්ලා ටිකක් ඉන්නවා. එයාලා මට දෙන සහයෝගය, ඒ වගේම එයාලා මට දාන කමෙන්ට් එක මගේ පැල අරගෙන එයාලා ගොඩක් ස්තුති කරනවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒකෙන් තමයි මට ගොඩක් හිතට ශක්තියක් ලැබෙන්නේ ඔයාලගේ ඒ මට දෙන කමෙන්ට් එක නිසා. ඉතින් යාළුවනේ බලන්න අදත් මගේ 56 වෙනි ප්ලාන්ට් සේල් එකේ පැල මොනවද තියෙන්නේ කියලා. ඔයාලට අවශ්‍ය කරන පැලයක් තියෙනවා නම් WhatsApp මැසේජ් එකක් තියන්න යාළුවනේ. ඒ වගේම මං ආදරණීය ඉල්ලීමක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෙක් ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න යාළුවනේ. අද අංක 1 එකට ඉන්නේ මෙන්න මේ ලිලි ප්ලාන්ට් එක. මෙතන පැල බුෂ් එකක් තියෙන යාළුවනේ. මෙන්න මේ එක පැලයක් මේ වගේ එක පැලයක් දෙනවා රුපියල් 100යි. මෙයාගේ සුදු පාට තරමක ලොකු මලක් තමයි පිපෙන්නේ. දැන් මල් නම් පිපිලා ඉවරයි. මෙයාගේ පෙන්වන්න විදිහක් නෑ මල. සුදු පාට මල් දෙන්නේ මෙයාගේ පැලයක් රුපියල් 100යි. අංක 2ට ඉන්නේ මෙන්න මේ ලිලි ප්ලාන්ට් එක. මේ වගේ ලස්සන මල් හැදෙනවා මෙයාගේ. මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 200කට. අංක 2 අංක 3 තුනට ඉන්නේ මෙන්න මේ වගේ සුදු පාට දිගටි හැඩේ මලක් දෙන බෝගන්ලා ප්ලාන්ට් එකක්. මෙයා දෙනවා අංක 3 රුපියල් 150යි. මෙයා අර කටු නැති බෝගන්ලා ප්ලාන්ට් එකක් යාළුවනේ. අංක 4 රෝස පාට මල් දෙන එක්කෙනෙක්. අංක 4ත් 150යි. අංක 5 මෙයා පොකුරු රෝස පාට පොකුරු මල් දෙන එක්කෙනෙක් යාළුවනේ. මේ වගේ ලස්සන මල් හැදෙන මෙයා රුපියල් 150යි. අංක 6 සුදු පාට මේ වැස්ස නිසා චුට්ටක් මඩ ඉහිලා යාළුවනේ මලට. මේ වගේ සුදු පාට පොකුරු මල් හැදින්නේ මෙයාගේ. මෙයා දෙනවා අංක 6ත් 150යි. අංක 7 මේ වගේ ලා රෝස පාට සුදු මිශ්‍ර වෙච්ච මලක් තමයි හැදෙන්නේ. එයත් 150යි. අංක 7 අංක 8 රෝස පාට මල් දෙන එකෙන් අංක 8ත් රුපියල් 150යි. අංක 9 තියෙන්නේ මෙන්න මේ යාළුවා. මෙයා හඳ පැලයක් යාළුවනේ. පැල 3ක් වගේ එයා ගේනවා. එයා අංක 9 රුපියල් 200යි. අංක 10 තියෙන්නේ මෙන්න මේ යාළුවා. මෙයාගේ මල් පිපෙනවා යාළුවනේ. මේ පේනවද මල් පොහොට්ටු. මෙයාගෙන මම ගොඩක් ප්ලාන්ට් සේල් කරා. මෙයා අංක 10 150යි. අංක 11 තියෙන්නේ මෙන්න මේ පිලෝ යාළුවා. එයාගේ කට් කරගන්න පුළුවන් කට් මුරුත් ඇවිල්ලා තියෙන්නේ. එයා දෙනවා රුපියල් 150යි. අංක 12 තියෙන්නේ මෙන්න මෙයාව දෙනවා රුපියල් 100යි. අංක 13 තියෙන්නේ මෙන්න මේ යාළුවා. මෙයා තරමක් ලොකු ප්ලාන්ට් එකක් යාළුවනේ. මෙයාව දෙනවා අංක 13 රුපියල් 200යි. අංක 14 මම ඔයාලට ඇග්ලෝනිමා පැකේජ් එකක් තමයි යාළුවනේ ගෙනල්ලා තියෙන්නේ. මෙන්න මේ ලස්සන ප්ලාන්ට් එක. මෙයා කොළ ගොඩක් විශාල වෙන ප්ලාන්ට් එකක් තමයි යාළුවනේ. මෙයාලා මිල අධික මේ යන ප්ලාන්ට් එකක්. මෙයයි මෙන්න මේ ප්ලාන්ට් එකයි. මෙයාලා කට් කරගන්න පුළුවන් අය යාළුවනේ. මෙයයි මෙන්න මේ විගටි කොළ හැදෙන මෙන්න මේ ප්ලාන්ට් එකයි. මෙන්න මෙයයි එක පුංචි පැලයක්වත් නෑ යාළුවනේ. ඔක්කොම ලොකු ප්ලාන්ට් තමයි තියෙන්නේ. මෙන්න මෙයත් ගොඩක් මිල අධිකව යන ප්ලාන්ට් එකක් යාළුවනේ. එයයි මෙන්න මේ ප්ලාන්ට් එකයි. මෙන්න මෙයත් ටිකක් මිල අධිකයි. මෙන්න මේ ප්ලාන්ට් එකේනයි. මෙන්න මෙයයි. මෙතන
ඔයාලට ප්ලාන්ට් තියෙනවා 8ක්. මේ ප්ලාන්ට් 8ම මම ඔයාලට 1500ක මුදලකට තමයි යාළුවනේ දෙන්නේ. අංක 15. 15 තියෙන කැලේඩියම් පැකේජයක්. මෙන්න මේ ලස්සන්ට රතු පාට හැඩයට මේ රතු පාට තිත් යන මෙන්න මේ ප්ලාන්ට් එකයි. මෙන්න මේ ප්ලාන්ට් එකනයි. මෙන්න මේ ප්ලාන්ට් එකයි. බලන්න ගාලුනේ යාළගේ ලස්සන හරිම ලස්සනයි යාලා. මෙයයි මෙන්න මේ ප්ලාන්ට් එකයි. මෙන්න මෙයයි. මේ ප්ලාන්ට් පහම මම ඔයාලට දෙනවා රුපියල් 600ක මුදලකට. අංක 16. 16ටත් පැකේජයක් තියෙන යාළුවනේ පිලෝ පැකේජයක්. ඒ පැකේජයට මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මේ හැඩේ තමයි කොලේ. මෙන්න මේ ප්ලාන්ට් එකයි. මෙයා නම් කීප පොලිකින්ම කට් කරගන්න පුළුවන් යාළුවෙක්. එයයි මෙන්න මේ ප්ලාන්ට් එකයි. මේ ප්ලාන්ට් එකයි. මේ යෙලෝ පිලෝ එක්කනයි යාත් කට් කරගන්න පුළුවන් එක්කෙනෙක් යාළුවනේ. මෙන්න මේ ප්ලාන්ට් එකයි. මෙන්න මෙයයි. මේතන ඔයාලා ප්ලාන්ට් 7ක් තියෙනවා යාළුවනේ. 7ක් තියෙනවා. මේ 7ම මම ඔයාලට දෙන්නේ රුපියල් 1000ක මුදලකට. ඒ අංක 16. අංක 17. මෙයාගේ නම් මම ප්ලාන්ට් ගොඩාක් සේල් කරා යාළුවනේ. ගත්ත යාළුවෝ දන්නවා මෙයාලගේ ප්ලාන්ට් එක සයිස් එක. මෙයාලා ගොඩක් විශාලව හැදුණු ප්ලාන්ට් තියෙන යාළුවනේ. මෙතන පාට වර්ග තියෙනවා 9ක්. එකිනෙකාට වෙනස් ලස්සන පාටවල් ටිකක් තමයි තියෙන්නේ යාළුවනේ. සුදු තියෙනවා, ලා රෝස. හරිම ලස්සන පාට ටිකක්. මේ බලන්නකො මේ ප්ලාන්ට් එකේ ලස්සන. මේ මලේ හරිම ලස්සනයි යා. මෙයා මෙන්න මෙයාලා මං කලින් සේල් වලත් කියලා තියෙනවා මේ වර්ග දෙකක් යාළුවනේ. බලන්නකො වෙනස. ඉතින් මේ අංක 17 මේ පැල 9ම මම ඔයාලට 1100ක මුදලකට ලබා දෙනවා යාළුවනේ. මේ පැකේජ් එක විදිහට ගන්න අයට විතරයි ඒ මුදලට ලබා දෙන්නේ. නැත්නම් එක ප්ලාන්ට් එකක් රුපියල් 150ක් වෙනවා. මොකද ඔක්කොම ප්ලාන්ට් අතු බෙදිලා ගොඩක් උසට හැදුණු ලස්සන ප්ලාන්ට් එකක් තමයි යාළුවනේ තියෙන්නේ. මෙයාලගේ මෙන්න මේ අතු මෙන්න මේ වගේ අත්තක් කඩලා හිටවලා පැල ලබා ගන්න පුළුවන් යාළුවනේ. ඉක්මනට මුල් අදිනවා මෙයාලගේ. මේ ප්ලාන්ට් එක මේ දළු කඩලා හදන්න තමයි මෙයාලගේ පැල බෝ කරගන්නත් පුළුවන් මේ ප්ලාන්ට් එකත් හැදෙන්නේ. මොකද මේ අතු කඩන්න මෙයාලා රිකිලි දාලා ලස්සනට මේ බෝසෙට හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙයාලා වැස්සට නම් ගොඩක් ඔරොත්තු දෙනවා අඩුයි. වැස්ස වෙහි වතුරට කුණු වෙන්න බලනවා. තද අවුව තියෙන තැනක ඉතින් පෝච්චි වල ඉඳලා ලස්සන තියාගන්න පුළුවන් මෙයාලව. මෙයාව මේ ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මෙයාලව මට WhatsApp මැසේජ් එකක් තියන්න යාළුවනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.